උපරි ආදල් සිද්ධියකුත් තියෙනවා. මේක මේ ඉස්සර මම ඔය ගවර්න්මන්ට් ස්කූල් එක වැඩ කරන කාලේ වෙච්ච දෙයක්. මේ අවුරුදු දෙකක් විතර මම මේ විද්‍යාවෘවරයෙක් විදිහට රජයේ ඉස්කෝලේක ඉන්න කාලේ පත්තිම හම්බෙලා අර නිකන් කුළු වයසේදී දැනටත් වයසක් නැහැ හරි මේ ඒ කාලේදී ගිහිල්ලා ඉවරලා දැන් තිත්තට කිරුම් මිනුම් ඇතුව කඩේට ගිහිල්ලා ඊස්ට් අරන් එන තැන ඉඳන් සුපිරියට කියලා දුන්නා වැඩේ. හරිද? මේ කොමරි වැඩේ උනේ සිකුරාදා දවස කියලා දුන්නේ. මෙන්න සඳුදා උදේ ඉස්කෝලේට යනකොට මට ඒ දවස්වල තිබුණේ ඔය ඩිස්කවරි 100 එකක්. ගිහිල්ලා එන දුර හරි ගිහිල්ලා බහැලා ඉස්කෝලේ ඇතුළට යනකොට මෙන්න ප්‍රින්සිපල්ුයි කොල්ලෙකුයි අම්මයි තාත්තා ඉන්නවා ඉස්සරහා. හරි ගිහිල්ලා බැලුවා. බලනකොට වැඩේ හරි. මේකට සිකුරාදා කියලා දුන්නා කසිප්පු හදන විදිය. ඇත්තටම ඉතනෝල් නිෂ්පාදනය ගැන කියලා දුන්නේ. මේක ගෙදර ගිහිල්ලා පෙරලා ඉවරලා බීලා. හරිද? උගේ වාසනාවට සහ මගේ වාසනාවට මේකට මොනවත් වෙලා නැහැ. හරි? මේ මොකද හේතුව දැන් මේකෙදි මේ ඉතනෝල් නිෂ්පාදනය කරන්න ගියවහම පුතේ මෙතනෝල් හැදෙනවා. මෙතනෝල් ගැවුවා කියන්නේ ඉතින් ආයේ මේ පොළොගෙක් කෑවා වගේ තමයි. හරි ගොඩක් දුරට මැරෙන්න තියෙන සම්භාවිතාවයත් වැඩි. හරි ඔය මේ දැන් සමහරට ඔයාලා අහලා ඇති ඔය ප්‍රවෘත්ති වලට එහෙම කියනවා කසිප්පු බීලා සමහරලාවට මුළු ගමක් පිටින් හොස්පිටල්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ආයේ මේ සෙල්ලන්නේ නැහැ. එතකොට මේක වෙන්නේ එතනෝල් නිෂ්පාදනය කරන්න ගියපුවම මුල් වෙලාවේදී මෙතනෝල් හැදෙනවා. මෙතනෝල් කියන්නේ අධික විෂක් තියෙන එකක්. මේක බිව්වා කියන්නේ කෙලින්ම අර මං කිව්වා වගේ පොළඟෙක් ගැහුවා වගේ හා සමානයි. හරි